ටිකකින් එන්නද? හරි හරි. අරන් කැමරා කරගෙන හා. තාත්තේ පුතේ නේද? තිරිවාන වලින් බලනෝ. මල්ලි වීඩියෝ එකට හායි කියන්නේ. මූණ පෙන්න. සෙවන් ලැජ්ජ වෙන්න එපා මූණ පෙන්න. යානේ යන්න ඕනේ. ඉන්නේ අපි ඇවිල්ලා. ඔව් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නාමල් පොකුණු රජ මහා විහාරයට. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති. ඔව්. අපි දැන් එතකොට මේ කොහෙටද? අපි මේ කැලෑවෙන් කොහෙටද යන්නේ? කැලාවෙන් යන්නේ කැලාව ඇතුළට. නටබුන් බැලීමට. අපි යන්නේ නටබුන් බැලීමට. එහෙනම් යන්න නටබුන් බලන්න. එනම් ප්‍රින්ස් බලමු නටබුන්. කන්දන්නේ නගින්න. අද දවසේම කඳු නැගිල්ලන්නේ. ඔව්. හල්ටියා පන්සලේ ගියා. දැන් හරිම නාමල් පොකුණේ ඊට පස්සේ දිමුලාගල නේ? රැයට දිමුලාගල කන්දේ. ගල්ම තමයි ෆ්‍රෙන්ඩ්ස්. ගල් පහක. නේද? ටිකක් නතරලා යන්න. ටිකක් නතරලා යන්න දාන පටන් ගැම්මෙන් බලනකො. ඔබ අම්මෝ. වැඩක් දෙති. හොයන්න හදිනවා නැද්ද? කොල්ලෝ නේද? පාර පේනව නේද? කද්ද දාලා තියෙන්නේ ගල් මත අකුරු ලිවීමෙන් වලකින්න. ට්‍රැවලින් channel එකක් කරන එකක් කියලා හිතනවා ඔබ? හැම පොයකටම නිවඩු දවස්වල මේ වගේ තැන්වල යන්න ඕන. සමහරට channel එකේ පළවෙනි වීඩියෝ එක මේක වෙන්නත් පුළුවන් සෙවන් ඒක නිසා මුණ පෙන්නවා. ඒ දිවි බේරගෙන පල්ලෙහාට එන්න කියලා ගහලා දිනවා ඔබ. හරි පුතේ. යමු. හැකද නිකන් හිටලා අඩෝ වඳුර. අලින්න. අවසන් දෙපෑ. ඔය පුදු වදයක් කරනවා. එන්න යන්නේ. මම පයින් යන්නේ. මොකම එදාද යන්නේ බා. මේ කිය. හරි අමාරුයි. මේ බොරුවට හරි දාලා ඇත්තම වාතේ දැන්. මෝඩෙක්. හරි මාරුවේ ලස්සනයි ප්ලේස් එක. ගල් දාලා හදලා තියෙනවනේ යන්න. මේ හේදි ඇවිල්ලා තිබා. ගියාත්මේ අපි දාපුවා මේ බා. අන්න ඒකයි. හරි හරි. වැටෙන්න වෙන බෑ. කවුරු හරි දාපුවා. අන්න ඒකයි. අඳුරන ගලන්නේ වෙන්නේ. ඒක අඳුරන්නේ. හරි යන්න බා. ඔයාලා පාරෙන් යනකොට මං ගලෙන් ගියාම අපි දාපු ගල්ල දැන් අපි අන්න ඒකයි. අපිට දාපු ගල්ලනේ පාරක. ඔව්. ඔව් යාඩ මේ කොගලන් කියපු කට. හායි. Hi friends. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ආයෙත් කියනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නාමල් පොකුණු රජ මහා විහාරයට. මේක අපිට ආයෙ පාරක් කියනවා. ඒක තමයි. නාමත කියලා මුලාමත කියලා. දැන් වීඩියෝ එකේ මැදක් හරි අර මුල් ටික ගන්න බැහැල්ලුවේ. මැදක් හරි. Hi friends. අපි ඉන්නේ රජ මහා විහාරයට. ඔක්කොම කට්ටලා තියෙන ආයෙ මුළු විතර නගින්න ඕනේ. අඩෝ කිව්වත් වගේ මේක රෙකෝඩ් වෙනවද දන්නේ ආ වෙනවනේ. ඔබ ෆොටෝ එකක් රෙකෝඩ් කරගෙන ඔව්. ෆොටෝ ගන්න උනට වීඩියෝ දාලා තියෙනවා. මේ මාරම ලස්සනයි ඈ. ඇත්තටම. පට්ටු. නිදානේ. මේ මොකක්ද දන්නවද? ඔව් කියන්න. ඉස්සර මම රජ කාලේ සෙල්ලම් කරේ. උනිද ගැටේ. නෑ බා. නෑ ඒ කියන්න. සෙල්ලමක් නේ. ඔව්. ඒ සෙල්ලම කරපු එක. ඒක තමයි පාරවල් තාම තියෙන්නේ. ඔව්. හරි. ෆ්‍රෙන්ඩ්ස් මේ මොකද්ද කියලා තේරෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න පහලින්. ඒ බය බා. දානවා channel එකට. බලු වඩි තුනක්. බලුව අම්මා නිදානයක්. යකෝ ගියාත් නේ උඹේනේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන. ඕක හැරුවම ඇතුලේ තියෙන. උඹ මගේ හුරතලානේ. බල්ලා කියන්නේ නැතුව හුරතලා කිව්වේ. කට්ටියක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් උඩ. කවුලක් නැහැ. කතා කරලා බලමු ඒගොල්ලෝ තැන එහෙම දන්නවද දන්නේ. ෆ්‍රෙන්ඩ්ස් තව ගාමනින් භාගයක්වත් ගිහින් නැහැ අපි. කට්ටිය තම පරක්කුයි මගේනවා. මගේන ගම සෙවන් දැන් මුණ පෙන්න. හයි. සෙවන්න තමයි පේන්නේව නැත්තේ. මම ඉතින් කොහෙන්ද මුණ පේන්නේ නැහැ. මූණ පේන ඩයල් එකනේ. අඩෝ charge එක තියෙද්දි දන්නේ නැනේ. මොකක්ද රිමෝට් එක? මාව තමයි සාක්ෂියට ගන්න. සාක්ෂියට ගන්න. අඩෝ කැලෑවට යන්නේ නේ. නෑ. බෝඩ් එකක් නම් ගහලා දෙනවා පේන්නේ නැහැ බා. ඒවා ඉතින් අතන සයි තිබෙනවා.
නටබුන් සහිත ඉඩමක් තියෙනවලු ෆ්‍රෙන්ඩ්ස්. ඉන්නේ අඩෝ මෙතනින් එහාට නම් පට්ට වයිබ් එකක් තියෙන්නේ. මෙත්ත වේවුලනවා එක වෙලාවෙ යන්න පුළුවන් වේවුලනවා. වෙවුලනවා ඔව් වයසයිනේ වෙවුලන් කැමරා වල්ල ගන්නවා හරියට. මේ දිවියා වගේ දිව්වට අපි දිවියෝ අපිට මේ අපි මේ තාම පූස් පැටව. ඔකට දාගන්න පොළ උඩින් මගේ කර ඕ හරිම අලංකාරය කුෂ්ටයි අඩ කොමල ඒ එතන බීප් දාන්න ඕනේ. බීප් 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 කටින් ඔක්කොම බීප් තමයි. අම්මර කිරියලා දාලා මේක දාන්නේ මේක දාදිය මෑරෙනවා මම හෙල්මට් එක ගාලා අතර ගත්ත එකේ නතර කළා. ඇත්තටම මාර පාට මේ පාරක් තින්නේ මාර ලස්සනට තියෙනවා. අර නිකන් කතරගම කන්දේ හැරේ ගියා වගේ කන්දේ හැර නෑ මේ ගහකොළ සතා සිව්පාවන් අපේ සම්පතේ රැකගමු. කැලෑවට යන්න. කලාවට යන්නේ ඒ මට විතර දැනේ පිටිපස්සෙන් කවුරු අඩිය තියනවා වගේ. අලි ඉන්නවා කොටි ඒ බීප් බීප් මතරා බීප් බීප් දෙකයි. ඔබ කලින් කියනවා අපිට බීප් කියලා. උඹ කියනකොට අපි බීප් කියන්න. ඔව්. නැත්තම් උඹ බීප් කියලා ඊටුට කියපන්. අර ෆොටෝ ටිකක් ගහන්න ඕනේ එන ගම පේන්නේ නැහැ නේ. ගහන් තව තියෙනවා. ලස්සන ෆ්‍රෙෂ් එකක් තියෙනවා. මේ කන්ද උඩදී අපි ඇතුළත් වෙන්නේ. හැබ ඇතුළත් නෙමෙයි බා ඇතුළේ. මේ කන්ද උඩද? උඹ කට හිටහම පොඩ්ඩක්. තාම මග බා. මේ අපි දැන් මේ ඇතුළත් වෙන්නේ මගේ ගියාත්මේ මම රජ කරපු දවස්වල ඔව්. හිටපු තැන තමයි. හිටපු තැන. ඔව්. මාර ලස්සන මේ දැන් නම් නැතුණා මේ විතරෙන් තමයි කාපට් පාර ගියේ. කාපට් පාරනේ. ඔව්. ඉතින් මගේ දඬු මොණ්ඩර ගිහින් මෙතන. කන්ටේනර් එකේ මේක තමයි දඬු මොණ්ඩර. මේක ඉස්සර මම තෙල්ලන් කරපු දඬු කට වල්ල තියෙනවා. මේ දණ්ඩි පිට වල්ල බෝලනේ. ඒතකොට මේ පිටිනේ තමයි බෝල් එහෙම ගෙවෙන්නේ. එල්ල ගෙහුව අර ගස් මාරු ප්‍රතිචෝර කර ගස් ටිකේනේ. හරි හරි. කැල්ල තිස ගහේ තමයි ඒක බෙල්ල දාගෙන මරන්නේද? හා හා. ඔව්. ඊට පස්සේ මේක අබහලට ගිහින්. එහෙද? ඔව්. අර ගෑනේ එක කොට්ටලයක් කියන්නේ ඕනේ නෑනේ. කියමු නෑ. මොකද? ඒකත් වීඩියෝ එකට ඇතුළත් කරමු. මේ රහස් තියාගන්න බෑ. අපේ විවර්ස්ලාට ඕවා දැනගන්න ඕන කුතුහලයි. ඊට පස්සේ කමෙන්ට් දාලා බයිනෝ. පස්සේ ගිහින් කමෙන්ට් කරලා බයිනෝ. ඊට පස්සේ කියන්න ගිහිල්ලා මග නතර කරන්න බෑ. මේ තියෙනවා චෛත්‍යනේ. අතන ගහලා තිබ්බේ. නාමල් මොකද පුරාහිත ස්ථානය. තන බෝඩ් එකක් තියෙනවා. අර තියෙන පයක වට දාගියද? සෙරප්පු දැන් අතර ගත්තොත් හොඳයි. ගමුනේ. හොඳ නෑ වුන්නේ නේද? කට්ටිය දා යනවනේ. නෑ බං අතන චෛත්‍ය තියෙන කොහෙවත් නෑ. ඔව්නේ. තව උඩ මණ්ඩපේ කියන චෛත්‍ය තියෙන්නේ. ඒකට අපි ඕනේ. ඒ නගිමුනේ චෛත්‍යයට. චෛත්‍ය උඩ නගින්න බඩ විශ්ු දෙයක්. චෛත්‍ය උඩ නෙමෙයි චෛත්‍ය නගුවට. මෙහෙත් තියෙනවා බා. ඉතින් ඔතෙන් තමයි යන්නේ. මේක බෝධිඝරය. ඔව් තියෙනවා යන්නේ. අනවද මං කඩන්නේ. මේක ජේතිඝරය. අපි සපෝට් එක දෙමු. මේ පාදෝණියක්. ඈ? පාදෝණියක්. අර සිරාවට ඉස්සරකාරී චෛත්‍ය වතුර වෙන කලින් මෙතන වතුර තියෙනවා. වතුර වලින් කකුල් දෙක හොදලා තමයි යන්න ඕනේ. මේකද? ඔව්. පාදෝණි කියන්නේ ඒ ඇතුළට ගිහින් බලමු. බලමුනේ. යවන්න. තියලා. අපි මොකක්ද උත්තම? ඔව් ඉතින් ආය වෙන කවුරුත් නැහැ. කවුද මේ ෂෙවන්නේ උඩ පැන දුවන්නේ? ඒක තමයි ජවය කියන්නේ. ජවය. තරුණ ජවය. පොඩි බුදු පිළිමයක් තියලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ ඒ කාලේ ඉඳන් තිබ්බ සෝලා එකක් වෙන්නේ නැති වෙන්නේ. මේකට උඩින් ඉස්සෙල්ලා පහලයක් තිබ්බලා තියෙනවා. මේ ඉතිහාසෙ විදිහට මේ කණු ටිකත් එක්ක ඔයා කියන්නේ නේ. උඩින් තෙමෙන්නේ නැති වෙන තියලා තියෙනවා නේ. ගරා වෙන්න තිබ්බ දැන් මේක හදලා තියෙනවා මේ හදපු කොටසක් තමයි මේ තියෙන්නේ. සිමෙන්ති. දෙමින්ටි දාලා තමයි තියෙන්නේ. ඉතින් මේ බලන්න. ඒ අතර මේ ගඩොල් එහෙම රවුම් බලනකො තියෙන විදිහනේ. ඒ කපු විදිහ තමයි. ඒව අලුතින් හදපුවා. අලුත් කරලා. එහෙමද? ඒවත් ඉතින් හදලා තියෙන රවුමටනේ. නෑ හැබා. නෑ පරණේව නෙමෙයි. මේවා මේ ගරා වෙන්න තිබ්බ මේ ඔක්කොම. මේ ඔක්කොම ඉතින් සිමෙන්තියෙන් හදලා තියෙන්නේ. මට කියන්නේ නෑ බං මේ රජාට. මේ අයිතිකාරයා මේ අතන ඉන්නේ. ඉස්සර වතුර බුබුලක් තිබ්බේ. මමනේ බං හැදුවේ. ඒක යනකම් බලමු. කොතනද වතුර බුබුලක් තිබ්බේ? ඒක වතුර බුබුලක් නෙවෙයි. ඔය මූ වතුර සෙල්ලම් කරනකොට බීපු එක බා. හැබැයි මේ පඩි පෙල්ලනේ බහින්න නම් බහින්න අමාරුයි.
ළඟනේ ලිෆ්ට් එකේ ඵලයන් ලිෆ්ට් එක ගැලෙව්වනේ ඕනේ අර බං පොඩි උන් සෙල්ලම් කරනවා කියලා මම මැරෙද්දි ගලවන්න කිව්වා මට නැතුව වෙන කාටවත් යන්න දෙන්නේ නැහැ ගෝනේ මේ ඊට කොට බීප් බීප් කොබලන්න මෙයාගේ දියපු බූල අඩෝ ඇයි බයික් එකේ ගියපා මොකද්ද අර අලුතෙන් ගත්ත විදිහේ විතරක් තියෙනවා අනිත් තේරම බයික් එකේ බා හරි දැන් නෑ මේක කම් ආ ඉස්සර මේක පහන් තියන්න සහ මේක වතුර බුබුලන් නෙවෙයි බං නෑ පහන් තියන්න සහ මල් තියන්න හදපු ආසන තමයි මේ තියෙන එකින් එක ආ ඒ කියන්නේ එක උඩ නිකන් ගහලා තියෙන්නේ ඔව් නිකන් ගහලා තනින් තන එනේ ඔය ඔව් නැත්තම් ඒක මේ වටේට තිබ්බේ ඒවා ෂෙවන් දන්න හින්දා හොඳයි ඉතින් දන්න මොනසෙක් එක ආපු හින්දා නැත්තම් උඹලා අතර මං ගන්න මේවා ආන් ඒකයි මේවා මමනේ වැඩි දැන් මෙතන ෆිල්ම් එකද තිබිලා තියෙන්නේ ඔව් මෙතන පිළිමගේ මෙතන තියෙන ආ ඒතර මේ පාදවනේ යන්නේ මේකත් පාදෝනිය මේකෙන් ඉස්සෙල්ලා වතුර අරන් මෙතන හොවලින් හොදලා තමයි ඇතුළට යන්නේ ඒ ඇයි මේවා ඉතින් මේ සඳකඩ පාන හදලා නැත්තේ ඒ පොළ මුල් යුගයේ ඒවා තමයි ඔය තියෙන්නේ ඔය හා 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 මුල් යුගයේ ඔය සඳකඩ පහන නෑ ලාවට තියෙන්නේ කැටයන්නේ කැට යන්නේ මේකවත් කැටයන්නේ හ්ම් අනුරාධපුර යුගයේ තියෙන ආ මෙතන ෆිල්ම් එක තියෙනවනේ මේකේ තමයි ඇවිල්ලා ඇහුණාද ෆිල්ම් එක තියෙනවා මෙතනනේ පිළිම තියෙන ගරාවෙල්ල තියෙන නිදන් වරුන්ගේ ගරා කෙසේ විතක් කඩම් වැටලා තියෙන්නේ නිදන් වරුන්ගේ සහ වැත් බලපෑම් මත චෝල ආක්‍රමණාව මේ බුදු ෆිල්ම් එකක්ද ආ මේ විදලා තියෙනවනේ නිදන් වරුන්ගේ බලපෑම් ඔව්නේ හිටි ෆිල්ම් යන්නේ ඔව් මේ තියෙන්නේ පාද හැම්මේ තියෙන බලන්නකො ඉතින්නේ විනාශ කරලා තියෙන මේකෙත් ඉදලා තියෙනවනේ තියෙනවද කියලා බලන්න මේක ගලවන්න පුළුවන් මේක ඇතුලේනේ තියෙන නිදාන්නේ මේක වස්තුවක් දාන්නේ දානවා නම් දාන්නේ නේ මේක මේවා කරලා මේ ගැලවිච්ච වැටිච්ච කණු එහෙමනේ ඔව් මේකේ කියන්නේ මේකේ වහල එහෙම තිබ්බේ ඔය මේ කණු හරි හරි මේ මේ බොහෝ මෙතන විට පොහොය ගයක් විය හැකි මේක විය හැකි පොහොය ගයක් හෝ මේක මොකක්ද දානශාලාවක්. කිව්වේ මේ මෙතන බිත්තියෙන් ඇහිලා තියෙන්නේ මේකද මේක වතුර ගලාගෙන ඉන්න සඳහා හදපු කානුවක් හා යාර ඒ වතුර රැඳෙනවට ඔව් වතුර එන්නනේ දැන් හිටපන් දැන් දැම්ම ආ මේ තියෙන මේ තියෙන මේ අර රජතුමා හදපු කානුනේ නේද රජ මම මේ දාපුවා රජතුමා ගෝලිය හදපුවානේ රජතුමා හදලා නැහැනේ දැල්තු මල මේක පොහොය ගයක් හෝ දානශාලාවක් මේක මේක විය හැකි මේක ගහලා වත් නෑ නේ අතන තියෙන බෝධිඝරය අතන අර තියෙන බෝධිඝරය එතන තියෙනවා අර වතුර තියෙන්නේ අන්නේ ඉස්සරහා එතනට ගිහලා බලන්නමුද එතන තියෙන කොරවක් ගල් දෙකක් නෑ එතන ඒ තියෙන්නේ ශ්‍රී පාදය හරි මෙතන නම් කියන්නේ අර දෙපැත්තේ තියෙන දෙක දෙපැත්තේ කොරවක් ගන්න ඒක තමයි. මණ්ඩපයක වගේ තියෙන අපි අතන දිගේ මේ දෙක බලාගෙන තමයි නේද අපි මේ පැත්තට වාඩි වෙලා ඉන්නේ ඔයා කකුලෙන් ගියා නම් අපිට දුර තියා කියන්න බෑ මෙන්න කොරවක් ගල් කියන ඒවා ඇතානේ ඉන්නේ ඔය ශ්‍රී පාදය නෙමෙයි කො මොක මල් ආසනය ඈ බා මේක ඇතානේ ඇතාගේ හොඳේ නේ කරකලා තියෙන්නේ නෑ අතනේ ඔව් අතනේ මේ අර බලහන් ඕක ඇත්තේ මේ මකරා මේ ඇත් කොණ්ඩේ ඇත්ත ඒක මේ තමයි කකුල් කිඹුලගේ කකුල් මට ඒක නෙළුම් මලක් වගේ තමයි තියෙන්නේ කට තොල් දෙක අර ඉදිමිලා වගේ ඒ මකරයි කටන මල් ආසන මේකේ බොහෝ වෙලා තියෙන ඇත ශ්‍රී පාදය මේකේ මණ්ඩපය වගේ හදලා අර පැත්තට යන්නේ මේ අතනින් යන්නද අර එන්න යා පරක්කුම වියම වැඩිස් විදිස් කියලා මේ ළඟදී තනකොළ හබල් තියෙනවානේ තනකොළ හබල් තියෙන ළඟදී නැත්තම් කැලේ වැවිලා දිවිලා තින්නේ මේක නිතේ රජතුමා දැන් නැති හින්දා අර පොඩ්ඩක් ගරා වැටලා බලමු අපි ආ ඌ බම් පුරෝහිතමද ඒකයි ඔය කියවන්න උත්තර හා මං ගන්න දිවා මේක තමයි වෙන්න දෙපේ කාලේ කිස්තු වර්ෂ 4 5 පෙරදී කියවස් අක්ෂරය අපර බ්‍රාහ්මී බ්‍රාහ්මී අක්ෂර කියවන්න දන්නවද නෑනේ මන් දන්නවනේ දැන් බලන්න පුරාණ සිංහල ජයිට කසබ රජුගේ ප්‍රථම රාජ්‍ය වර්ෂය ජයිට කසබ කියලා රජෙක් අපි අහලා නෑනේ ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙක් එයා තමයි ජෙට කසබ ජෙටකසබ කියන්නේ මේ හින්දුපු රජාගේ රජා ඔව් ප්‍රථම රාජ්‍ය එයාගේ පළවෙනි රාජ්‍ය මෙහි ප්‍රාදේශීය නායකයෙක් එයාලගේ තාත්තලාත් ඉඳලා ඇති තාත්තලාගේ සීයලා ඉඳලා ඇති එහෙම ඒ කියන්නේ ලොකු රජා විසින් පැති පැති වලට මේ පාලනය කරන්න එක්කෙනෙක් දානවා කොහොමද දැන් සෙල්ලිපිය කියහන්කෝ හ්ම් සෙල්ලිපිය කො එල්ලිපිය මේ හරියනේ ධම්මනේ මේ තියෙන්නේ තියෙනවා සෙල්ලිපි ගල් වලින් වට කරලා තින්නේ ඒකයි යන්න එපා යන්න එපා ඔයි බා මේක තමයි නැකිලාද එහෙමද කියන්නේ නෑ මේක මේ මේකට මොකක්ද යනවා මේ ඉස්සර කිව්වේ නාමල් පොකුණ නෙවෙයි හරිද විසිබල නම් ගමෙහි වාසය කරන කිසියම් තැනැත්තෙකු විසින් භික්ෂුන් වහන්සේලාට කරන ලද ප්‍රදානයක් පිළිබඳව සඳහන් වේ.
ශිලාලිපිය විනාශ වී ඇති බැවින් සම්පූර්ණයෙන් කියවෙන්න ඕනේ. මෙතන තමයි ශිලාලිපිය කියලා තියෙන්නේ. ඒකේ මේ අකුරු සාමාන්‍ය විදිහට තියෙනවා අතර තියෙනවා. එහෙම තියෙනවා. ඉරි තියෙනවා. අකුරුත් පේනවා ළඟට ගියොත්. ලාවට. අර අතන එහෙම අර හරියෙන් පේනවනේ. අර හරිය පේනවා. අපර බ්‍රාහ්මීය අක්ෂරනේ. මම කියන්න පුළුවන්ද? කියවන්න පුළුවන් ලාවට. දැන් කියවන්න. ඒ කියන්නේ අර භාග අකුරුනේ අපිට අර පුස්තක පොත්වල සමහර ඒවා තියෙන්නේ. ඒව නෙමෙයි. එහෙනම් අපර බ්‍රාහ්මීය අක්ෂර කියන්නේ නිකන් බැඳි අකුරු වගේ. නෑ. ඉරි කැලි දෙකක් තුනක් විතරයි තියෙන්නේ. අකුරකට. අන්න එක ඒලියන් ඒවා වගේ. ඒ කියන්නේ පළවෙනිම කාලේ අපේ සිංහල අකුරු. ආ. ලොකු ලොකු සීන් තිබිලා නැහැ අර චයිනීස් වගේ තිබිලා තියෙන්නේ. ජපන් වල. ඒ ඉංග්‍රීසි අකුරු වගේ තමයි. කේ අකුරු තියෙනවා. ඒ අකුරු තියෙනවා. ඒ වගේ ඉංග්‍රීසි අකුරු දන්නෙත් නැහැ ඉස්සර තිබ්බේ. ඔයාලට ඒවා කියවද හැකිද? ලාවට පුළුවන්. ගොඩක් බෑ. අපි ඉගෙන ගන්න නෑ. වචන ගම් නම් තියෙනවා බිම. කමුද? අවුලන් කමුද? ලංකන ජාතිය එහෙමද අපි? මේන් ටිකක් අහලන් shopping එකට දාන් ගිහලා රිලෙවට් එකෙන්. ගහයිනේ දැක්ක ගම. මෙතන ඉස්සර මේ අඩෝ මේ මෙතන අර පොකුණනේ. නෑ ඒක නේ නිල් දීපු නෑ නෑ නිල් දීප පොකුණ නෙමෙයි. ආන්සේලා ස්නානය සඳහා හා වතුර පානය කිරීම සඳහා හදපු පොකුණක් තියෙන්න පුළුවන් මෙතන. ඔය දැක්කහමනේ කිව්වේ. මේක. හරි මම දන්නේ නැත්නම් මම ඇවිල්ලා තියනවාද මේක? නෑ උඹ ඒක දැක්කට පස්සේ නුඹ කිව්වේ. එහෙනම් ඉතින් එහෙම එකක් වෙන්නේ නැති. වෙන්න ඇති. ආ. කොහොම විතර. වෙන්න පුළුවන්. ඔව් අපි ගෙස් කරලා ගමුකෝ. ගඩි වලියක්ද දන්නේ නැහැ. කලි වලියක් නේ මොකද කියන්නේ? ගලි වලිය. ටොයිලට් කලා. මේක අපි ඇක්ටිවෝ දාගුවා. ඇත්තුන ආපු ඇව මේ විල බං ඔබ දන්නවද මේ රජාගෙන් අහපන්. පුරෝහිතට රැක පැනලා තින්නේ. අනේ අකෝ රජා ඉන්නේ පුරෝහිත හින්දා. හරි දැන් තෝර පුරෝහිත නෙමෙයි. මහත් රජා නෙවෙයි. මම කියනවා. මම ඇති කරපු මේක බොහෝ විට මේ වර්තමානයේ හදපු මෝඩයෙක්ගේ නිර්මාණයක්. මොකද අර මේ තියෙන ගහක් ඒ දැකනේ. දැක්ක. ඒබලගහක්. ෂුවර්කට මේ ගහක් නේ. ඔව්. මේ මෙහෙනුත් යන්න පාරක් තියෙනවද? මෙතන බොහෝ විට තියෙන්න ඇත්තේ මේ අක්කරි ශාලාවක්. මෙතන ඇවිල්ලා මං කියන්න රෙස්ට් රූම් එක මේ. ගිමන් හදන ශාලාව මේ. ඔව් ගිමන් හලක් වෙන්නත් පුළුවන්. මේ ගිමන් හල. හිතාංග මේවායි භික්ෂුන් වහන්සේලා රහත් වෙනවා එකක් නෙමෙයි ඈ 500ක් භික්ෂුන් වහන්සේලා හැට මෙහාට යන්නේ කොහොමද එකපාරට මිසින් වුණාම බුක් ගාලා මෙහෙම යනවා ඉවරයි ගියේ හරිද වෙලා අර පාර මෙතෙන් තමයි වැටෙන්නේ. වැටෙන්න ඕනේ අපි ඔහෙන් ය. අපි ඔය වටේ යන්නේ හොඳ වෙලාවට දන්න එකෙක් ආවේ පඩිය වලට දාන්න හොඳනේ. බලන්න. මුන් දාලා දාන්න. ඒක මම කොච්චර අමාරුවෙන් හදුවේ. දැක්කම නේද ඔබ? නෝ. නිකම්. වෙලා 3:48යි. වෙලාව කියන්න එපා. වෙලාව කියන්න එපා. ඒ පොදුමයි මම තව 3යි ගානක් කියලා. මෙතන යන්න පුළුවන් කෙලින්ම කම්ඩ උඩට. මහරහතන් වහන්සේලා වැඩ සිටි ලෙන්කොටි ආරාම. මේ පැත්තේ ආරාම තියෙනවද? ලෙන්ගොඩයක් කියන්නේ මේ වහර දැන් අපි යන්න අමාරුයි. ඒ පස්සේ බ්ලොක් එක ගන්න. මං කීප එක බොරු නෙමෙයි යා. මං කෝ පිටිපස්සෙන් කව එනවා කියලා මට තේරෙනවා කියලා අඩි. කො පිටිපස්ස බලලා වැඩක් නැහැ. අපි එනකොට වැලි උඩ යනවා. ඒ සවුන්ඩ් එක දෙවෙනි පාරට ඇහෙනවා. ළඟයි අපි. දැන් ළඟයි. මම හිතන්නේ නිදි පොකුණ වතුර ඇති කියලා. ඔය නිදි පොකුණට යන්නේ. අපි අවුල් පොකුණට යන්නේ නැද්ද? අවුල් පොකුණට යන්නේ. මෙහෙ නෙමෙයි. ඒක මෙහෙ නෙමෙයිනේ. අර මාමා කිව්වේ. ඒ මාමා කිව්වේ මෙහෙ නෙමෙයි කියලා. හරි මේ මහ විහාරය කියන්නේ දිඹුලාගල පන්සලට බං. එහෙම. ඔව් මෙහෙනුත් එහෙට ඇතහැක වන අස්මාලි ගන්නනේ. වෙලාවට දන්න ගයිඩ්ලා දෙන්නෙක් එක්ක රජයි පුරෝහිතයා එක්ක වෙලාවට ආවේ. මේක සාමාන්‍ය මේ ගහ සෑහෙන පරණ නබඩ ගහක්. මේක. විතර කාලෙක තිබ්බා. අර බේරොක් පැලනේ ඔය. ඒකට කරාම අද ඔය පැලේනේ ගහ නැහැ. කවුරු අපු ගන්නවා නේද? අතු ගහලා නේ බා ඇත්තට ලස්සනට හේදිලා ගිහින්.
හතු ගන්න එනකොට. නෑ නැත්තත් කට්ටිය යනවා නේද? ඔව් අපි ආවා දැන් වීඩියෝ පුපුර ගාවට. අඩු සිරාවට? වතුර නෑ මම කිව්වා. වතුර නෑ. මේක නිදි පොකුණද? අඩු ඒක නිදි තියා. උල් දියවත් නැහැ.